ග්‍රේන් කාසල් මම අදින්නේ අයර්ලන්තේ බල්බිගන් වල තියෙන මේ විශාල කුළුණු නිවසක් බලන්න තමයි ආවෙත්. හෙලෝ යාළුවනි ඉතින් කොහමද? ඉතින් මම අදින්නේ අයර්ලන්තේ බල්බිගන් වල තියෙන මේ විශාල කුළුණු නිවසක් බලන්න තමයි ආවෙත් 14 වන සියවසේ. ඉතින් මේ තමයි බ්‍රෙමෝ කාසල් කියන එක. ඉතින් මේ ඉදිකිරීම් කටයුතු නිසා මේක වහලා තියෙන ඉතින් කාටවත් යන්න බෑ ඉතින්. 14 වන සියවසේදී ඇංග්ලෝ නෝමන් පවුලක් වන බාන්වෝල් පවුල විසින් තමයි මේක ඉදි කරන්නේ. 1640 ගණන් වලදී කොන්ෆෙඩරේට් යුද්ධ අතරතුර මේ මාලිගාවට පහර දීලා පුලුස්සාදමල තිනවා. ඉන්පසුව නැවත ගොඩනගන ලද මාලිගාව තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අයර්ලන්තේ ඩබ්ලින් නගරයේ තියෙන ඕටම් එකේදී නොයා බැරිම තැනක් තමයි මේ තැන. ඉතින් ගොඩක් පින්තූර වදින තැනක්. ගොඩක් ෆේමස් තැනක් තමයි ග්‍රෑන්ඩ් කැනල් කියන්නේ. මේ වීඩියෝ කරලත් මාස දෙක තුනක් යනවා ටයිම් එකක් තිබුණේ නැහැ අතනම අප්ලෝඩ් කරන්න. තව වීඩියෝස් ගොඩක් තියෙන වෙන්න. තූපත් නිවාස වලට කොහොමද ඇප්ලයි කරන්නේ? ඊට පස්සේ අඩුවට අපාර්ට්මන්ට් හොයාගන්නේ කොහොමද? ඩ්‍රයිවිං ලයිසන් එක කොහොමද ගන්න? සිටිසන්ෂිප් එක කොහොමද ඇප්ලයි කරන්නේ? මේ වගේ වීඩියෝස් ගානක් තියෙන ඉස්සරහට එන්න. හෙලෝ ග්‍රේන් කාසල් හෙලෝ ඉතින් කොහොමද කට්ටියටම? ඉතින් මාලිගා 30000ක් වගේ යන ගමනේ අදත් ආයෙ මම තවත් සුන්දර මාලිගයක් වාගෙන. ඉතින් මේ මාලිගාව නම් දැන් මම නටබුන්නලා ඉවරයි. බලන්න කිසි දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මේ තමයි ග්‍රේන් කාසල්. ඉතින් මේක ඉදි කරන්නේ ඇංග්ලෝ නෝමන් පවුලක් වන බර්මින්හම් පවුල විසින්. 16 වන සියවසේ තමයි ඉදි කරන්නේ. ඉතින් මේක දැන් මම නටබුන්නලා ඉවරයි. ඉතින් මේකට වහලයකුත් නැහැ. ඉතින් මේ තැන නම් පාළුව තැනක්. ඉතින් මම විතරයි මේ හිටියේ පැයක් විතර හිටියා. ඉතින් කවුරුත් ඇත්තේ නැහැ. කවුරුත් එන්නෙත් නැහැ වගේ. ඉතින් බලන්න දෙයක්වත් නැහැ. 17 වන සියවසේ මුල් භාගයේදී මාලිගාව ජැකබියානු චිමිනි 9කින් අලංකාර කරලා තියෙනවා. ඉතින් දැන් නම් ඒ කිසිවක් බලා ගන්න වෙන්නේ නැහැ. ඇත්තටම මේ මාලිගාව ගොඩනගන්න මූලික වෙලා තින්නේ බර්මින්හම් පවුල විතරක් නෙවෙයි. මේ ටයිරල් කියන ඇංග්ලෝ නෝමන් පවුලත් සම්බන්ධ වෙලා තමයි මෙන්න මේ ග්‍රේන් කාසල් කියන එක හැදෙන්නේ. අයර්ලන්තේ අනිත් මාලිගාවල් එක්ක බලද්දි ඉතින් මේක නම් ඉතින් පුංචි මාලිගාවක්. මේ මාලිගාවත් එක්ක කිසිදු යුද්ධයක් සිදු වූ බවට කිසිදු වාර්තාවක් නැහැ. ඉතින් මේ මාලිගාවල ඇතුළට යන්න බෑ. ඉතින් මේක නටබුන් වෙලා ඉවරයි. මම පොඩ්ඩක් මේක ඇතුළ පෙන්නන්න මෙතන පොඩි හිලක් වගේ තියෙනවා. ඉතින් ෆෝන් එක දාලා බලමු try එකක් දෙන්න. ඉතින් අනිත් මාලිගාව වගේම තමයි ඉතින් මේ මාලිගාවත් ඇතුළ පෙඳ කාලේ ඉතින් කිසිම දෙයක් නැහැ. යුද්ධමය තත්ත්වයක් ඇති නොවුනත් 17 වන සියවස මැද භාගයේදී ඔලිවර් ක්‍රොම්වෙල්ගේ අයර්ලන්තයේ පැවති ව්‍යාපාර අතරතුර කැලමිරි වලට මුහුණ පාන්න සිදුලා තියෙනවා. ඉතින් මේ තැනට එන්න විනාඩි 30ක් වගේ තමයි ගිය අපේ ගෙදර ඉඳන්. ඉතින් ලොකු දුරක් නැහැ. ඉතින් මේක තියෙන්නේ ලියුකන් වල. එහෙම නැත්නම් ගොත් ක්ලොන්ඩල්කින් නගරයේ ආසන්නව තමයි. පාළු තැනක් කිසිම කෙනෙක් නැහැ මෙතෙන්ට. ආවේ මම විනාඩි 30ක් 40ක් පැයක් විතර හිටිය දැන්ට කිසිම කෙනෙක් ආවේ නැහැ. පාළු තැනක්. ඉතින් ලොකු ගාඩන් එකක් තියෙනවා. ඉතින් නටමුන් වෙච්ච මාලිගාවක්. ඉතින් මේ බලකොටු යුද්ධමය තත්ත්වයෙන් බේරෙන්න ප්‍රධානම හේතුව තමයි මේ බර්මින්හම් පවුල විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සොල්දාදුවකට ලබා දීලා තියෙන සහයෝගය. මම නැත්තම් ගොත් ඒ කාලේ නම් අල්ලස් ලබා දීලා තිනවා. ඒක නිසා තමයි මේ යුද්ධමය තත්ත්වයෙන් බේරෙන්න ප්‍රධානම හේතුව. බලකොටුව උඩින් නම් බැලුවම ඇතුළ පේන්නේ මේ විදිහට තමයි. මේ බලකොටුව ගැන ලොකු දෙයක් සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදීම සෙට් වෙමු. සුබ දවසක්.